Hello friends, welcome back to the all day vlogs. ඉතින් අර කිව්වාගේ අපි සමයකේ ගේනවා දිගටම vlogs ගේනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ එලෝරා ඔන්ටාරියෝ වල. අපි ඉන්නේ මිස්සාගේ ඉඳන් පැයක විනාඩි 15 වගේ drive එකක්, ටොරොන්ටෝ ඉඳන් එනවා පැය 2ක විතර drive එකක්. ඉතින් අදයි මෙතනට ආවේ. මෙතන කියන්නේ එලෝරා Gorge conservation area කියලා. ඉතින් මෙතන තියෙනවා පොඩි නිකන් පොඩි ඇලක් නෙවෙයි පොඩි ගඟක් වගේ එකක්. ඒ ගඟේ තියෙනවා rapids. ඉතින් අපි හදන්නේ ඒකට දෙනවා අපේ ටියුබ් එකක්. ඉතින් මේක ටියුබින් කියලා කියන්නේ ටියුබ් එක නැගලා ගඟ දිගේ පාලා යන්න තියෙන්නේ. ඉතින් අර කිව්වාගේ අර ලංකාවේ white water rafting වගේ මේක raft එකක් වෙනුවට අපිට දෙන්නේ ටියුබ් එකක්. ඉතින් යා පොඩි adventure එකක් කරන්න කියලා සමයකේ පොඩි water activity එකක්. පොඩි water activity එකක් කරන්න කියලා යාළු සෙට් එකත් එක්ක ආවා. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක තබන්න. ඒ වගේම Instagram, TikTok ඔක්කොම අපි follow කරන්න. ඒක අපේ updates reels ඔක්කොම යන්නේ. එහෙනම් බලමු දවස ගෙවෙන්නේ කොහොමද කියලා. අපිට පස්සේ තව නාන ස්පොට් එකකට යන්න ඉන්නවා. හයි ලස්සන place එකක් මේ ප්‍රසිද්ධ place එකක් මේ ඔන්ටාරියෝ වල. අද තනිකර වතුර විතරයි. අද වතුර විතරයි. අද කෙලින්ම දියබුන් ගහන්න ඉන්නේ. දියබුන්. හරි එහෙනම් බලමු අපේ දවස් එන්නේ කොහොමද කියලා. Let's go. All ready is? Hello. Okay, අපි ගත්ත ඔක්කොම safety ඕන දේවල් අපිට දෙනවා helmet එකක් දෙනවා. එනවා life jacket එකක්. ඊට පස්සේ දැන් ගිහලා බලමු tube එක මොකක්ද කියලා. අනු ගත්ත කහ පාට එක. කහ පාට ඕන. කහ පාට ගත්තා. මෙතනින් කැමති එකක් ගන්න දෙන්නේ ගිහිල්ලා. හොඳට පුම්බලා තියෙන. There you go. කට්ටිය තාම prepping. size එක හරියද? size එක හරියද? ඔළුව ලොකුයිද? ඔළුව කේස්. Okay ළමයි. එන්න ඔක්කොම ගත්තා, tube ටික ගත්තා. ඩෝනට් ටික දැන් යන්න තියෙන්නේ මේකේ entrance එකට. ඒ කියන්නේ access point එකට මේ වතුරට වැටෙන තැනට. පොඩි මන්නේ විනාඩි 15 විතර පොඩි හයික් එකක් තියෙනවා. එහෙනම් ගිහලා බලමු කොහොමද හයික් එක කියලා නේ. Let's go. Go. TUB fight දෙකද? අර මේක වගේ. TUB fight. Dinosaurs. Oh, how cute. Oh, what a cute. Okay, ඉතින් අපි කිව්සල කිව්වාගේ විනාඩි 10ක 15 විතර පොඩි walk එකක් තියෙනවා මේ tubing launch කරන තැනට. ඉතින් මේ කියන්න ඕනේ මේකේ මේ full package එක මේ safety equipments උයි මේ tube jackets ඔක්කොම නිකන් with tax and everything $50 වගේ යන්නේ. 50 something යන්නේ. ඉතින් මේ මාර පට්ට ප්ලේස් එකක්. ඔව් මේකේ මේ කැම්පින් කරන්න පුළුවන්. මේක කැම්පින් කරන්නත් පුළුවන් මේක. මේ yes අපි නම් ගිහලා බලමු මේ පොඩ excited මේ. අර ලංකාවේ අතන අර විතර white water rafting ගියේ. ඒ feeling එක පොඩ එනවනේ. මං ගින්නේ නැහැ. අයියෝ ගාල්ලේ කොහෙද white water rafting? අපි ගෙදෙමු මුහුද යන්නේ නැහැ. rafting යන්නේ නැහැ අපි. අපි ආවා කිලෝමීටර් කීයකට පයින් ඉන්නද? කිලෝමීටර් කීයක් ආවනේ? කිලෝමීටර් විතර ආවා 15 minutes walk එකක් ඇවිල්ලා. දැන් මේ මෙතන අපිට යන්න තියෙන්නේ. යන්න. bye. මෙහෙම කල්ලා. Let's go. Let's go. You ready? No lifeguard. No lifeguard. මම ඉන්නවනේ බයින්ද බා. ඒක මගේ personal lifeguard ටික මම 10 කරලා තියෙන්නේ. හස්බන්ඩ් මට මාව බේරගන්න නේද? ගහගෙන ගියොත් sorry ඈ. ඔය හැබැයි ඊකුව ගහගෙන ගියොත් ගහගෙන යන්න දෙනවා කියලා ඔයා මාව. bye. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. ඔයා මේකද යන්න ඕනේ.
මට සිං කරන්න බෑනේ. මොකද You ready? No, I'm not ready. තබඩ පල්ලෙහාට ගිහලා ලොන්ච් කරන්න. Okay guys, අපි නම් ඇවිල්ලා තියෙන්නේ ලොන්ච් කරන තැනට. ඔයාලට පේනවා ඉතින් වතුර පාර කොහොමද කියලා. ටුට්ටක් ඔන්න අන්න අර හරි මෙන්න මේ හරින් තමයි ලොන්ච් කරන්න තියෙන්නේ. ඔහොම දිගටම ගඟ දිගේ පල්ලෙහාට යන්න තියෙන්නේ. ෆුල් ෆන් එකක් තියෙයි. මගේ 360 කැමරා එකත් මම රෙඩි කරගෙන ඉන්නේ. ඔයාලට ෆුල් ඇඩ්වෙන්චර් එක දෙන්න එහෙනම් ගිහලා බලමු. Are you excited? I'm excited but I'm scared. Don't worry. නෑ නෑ ඔයා ඉන්නත්. You'll be fine. Yeah, we'll be fine. You know what Yeah, he's right. බලලා ඉගෙන ගන්නවා කියන මේකට. ඉන්න එහා රටේ උන් ටිකක් ඇවිල්ලා මේ පයින් උන්ට යන්න දෙමු ඉස්සලාම. ඉන්දියාවට යවලෙමු. ඉන්දියාව යවලෙමු අපිට යන්න කලින්. ඕකේ. ඔයත් යනවද? මම ඔයත් එක්ක ඉන්නද? ඈ? ඔයත් එක්ක ඉන්නද? Hi. Oh, bye. Bye. අනේ අල්ලගමු. හරි. කකුලේ ගැට. අපි කියන්නේ නැත කරම්. ඕකේ අපි ඉතින් ලොන්ච් කරාට පස්සේ ගඟ මැද පොඩි ස්ටොප් එකක් දැම්මා. හායි හෙලෝ. හැමෝම යහතින් නේද? එක්කෙනෙක් නම් ගහගෙන ගියා. හායි යහතින් නේ? අවුලක් නැහැ. පුදුම අමාරුයි නේ. අවුලක් නැහැ. එළගිරි ගඟ මැද මේ සුපිරි දැන් ඊළඟට තියෙන පොඩි රැපිඩ්ස් එකක් අපි ඒකට සෙට් වෙලා යන්. රැස්ටේ මුලයි රැපිඩ්. Yeah, are you ready? Ready? Let's go. Ready. ඔයා ළඟ ඉන්න. fine නම? Fine. ඔයි අනේ ඒ කොහෙද යන්නේ ඔය? මං අර එනවා වටෙන් එනවා. අක්කල බහින්ද? මට බහින්ද බෑ. දැන් දිගටම යනවා. Kævner! Lad det. Hả? Hậu này. Hậu đi bên. Hậu đi bên này. That was a nice one. Yeah, there you go, Pastor.
කොයි මාස ලොක්කා? මාළු finally white. Kita ya nama aja, karena kita ganti kita ya nama. ඉතින් මෙහෙමයි guys මේක මේ වෙන යනවා ඉතින් අපි දැන් කොච්චර ලක්ෂ විතර ආවද 30 minutes 30 more than 30 minutes මෙහෙම float එකේ යනවා rapids යනවා මෙහෙම නිකන් float වෙන තැන් දිනනවා ජීවිතේ වගේ තමයි මේක නිදහසේ යනවා සමහර වැටෙනවා දැන් 91 තැනක struggle කරා ගොඩ එන්න වතුරේ සාක්ෂි තුවාල කරගෙන මට හොඳ හස්බන්ඩ් කෙනෙක් නිසා මාම ඇවිල්ලා බේරගත්තා මේ මරත් මේ කැමරා බඩුයි ඔක්කොම එක්ක මේ පොඩි ගේමක් දෙන්න උනා පව්වනේ but කොහමද බේරගත්තා ජීවිතය වගේ තමයි මේ ජය ගන්න ඕන කොහමද මේ ගඟත් නිකන් බාධකෙනවා බාධක වල අර MJ වගේ කියන්නේ ජීවිතේ ගලන ගඟ බාධක කොච්චර තිබුණා MJ කියනවා වගේ ඔයාලා ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ MJ was good අපි ඒ ගලන ගඟේ මාළුව අපි ඒ ගලන ගඟේ මාළුව ඉතින් හැමදාම වගේ මේ ගඟ දිගේ අපි පාවෙලා යනකොට ඒකේ රැපිඩ්ස් තියෙනවා ඒව ජීවිතේ ඒව ජයගෙන එහෙම තමයි අපි ජීවිතේ හිම ජයගන්නේ what's up MJ MJ වගේ එහෙම යන්න දෙන්නේ එහෙම කිය ඕකේ ඇත්තට මේක ජීවිතේ වගේ තමයි එක දවසකට බෝරින් ඔහේ ගලාගෙන යනවා දැන් ඒ වගේ තමයි දැන් ගලාගෙන යනවා ඊට පස්සේ ජීවිතේ එක ටාගට්ස් එනවා ජීවිතේ එක මේක ටාගට් එකක් නෑ ටාගට් නෙමෙයි කියන්නේ ජීවිතේ එක මොකද කියන්නේ එක දේවල් තියෙනවානේ අපි අචීව් කරගන්න ඒ වගේ තමයි ඊට පස්සේ ස්පීඩ් යනවා ජීවිතේ ඊට පස්සේ බාධක එනවා මම හිතන්නේ අපි තා පොඩ්ඩකින් මෙතන ඉවරන තැනට ඇවිල්ලා තියෙන්නේ ඕ ෂිට් මඩි නා හරිනේ හරි අප්තේරෙන්න කරන හොඳට රිදෙනවත් කොහොමද හරි ඔයා මං අර පැත්තට මෙහෙම තල්ලුවක් දෙන්නද
okay, don't worry, don't worry. කකුල් තුවල නේ. මේ හරි කැරගෙනවා වක්ස් එක එලා තියෙන්නේ. තේරෙනවද? එන්න වතුර පාර කැරගෙනවා. මම පොඩක් ඔකලලක. තරගේ ජයග්‍රහකයා. අපිට තව එකක් යන්න පුළුවන්ද? ඇතිනේ. මම තනියෙන් යනවා නම් මේ කැමරා මුකුත් නැතුව මං එනවා ආතල් එක යන්න. වයිෆ් ටිකක් තියලා ඉන්න නෝ එමුත් තියෙනවා. අර බලහන් ඉතින්. මේ මම ආවා ගොඩට ගියාම කැමරා එක ඇදිලා පොඩ්ඩක් මං අරන් ඉන්නනේ ආව ගිහිල්ලා. මේ වෝටර් ෂූස් දාපු නිසා හොඳයි නැත්තම් ඉවරයි. නැත්තම් අමාරුයි බං. ඕකේ ළමයි. ඉවරයි ඉතින් ෆුල් රැපිඩ් එක. හොඳ ගණන්නේ. මේ අපේ ඔනස් ඔපිනියන් එක දන්නවද මේ කැමරයි ෆෝනුයි වයිෆයි නැතුව ආවනම් කිසි කරදරයක් නැහැ. මේ වයිෆ් නැතිලා මේ රක් ගාලා මේ කියන්නේ. මේ නැතුව අපි කොල්ල ටික විතරක් ආවනම් සුපිරි ආදල්යක් ගන්න තිබ්බ කොයිද මේ අපිට මේ කැමරා බඩුයි වයිෆ්ලයි ඔක්කොම ටික මේක ආම්බාම් කරන් යනකොට අපේ ආතල් කුඩු වෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. වෝටර් ෂූස් නැත්තම් බඩු බනිස්. එනවනේ අර. නෑ මේ කරන්ට් එකට පොඩ්ඩක් ගාගත්තා නම් හරි. ඔව්. ෆයිනලි. වයිෆ් නැද්ද? මං ගිහලා අරන් ඉන්න පොඩ්ඩක් අරයව. එයිද? මේක ඔයා යන්න. ඕකේ. හායි අපි ඔක්කොම ගොඩ ඇවිල්ලා දින් පහසිනයක් අක්කා. ඉන්න ඉස්සරහින්. ඕ රෙඩි. ඕකේ ඉතින් ගොඩ ආවා. පට්ට මහන්සි. පැයක් එකමාරක් විතර පට්ට මහන්සි. මොකද මේගොල්ලන්වත් ඔක්කොම අරගෙන ආපු නිසා මහන්සි වුණා. දන්නවා වයිෆ්ලා ඉතින් ළඟ ගහගෙන යන්න දෙන්න බෑනේ. ජීවිතේ බලන්න ඕනේ නේද අයියෝ. කිඹුලම කාපිය ගිලිවලා. ඉතින් මේ අපි මේක මෙහෙමයි. දැන් හවස 7 වෙනකන් මේ රෙන්ටල් එක අපිට යූස් කරන්න පුළුවන්. මේ ඉක්විප්මන්ට්ස් එක. යා මේ ටියුබ් එකයි හෙල්මට් එක ලයිෆ් ජැකට් එක අපිට ඕන විදිහකට ඕන තරම් පුළුවන්. අන්ලිමිටඩ් ඕන තරම් යන්න පුළුවන්. ඉතින් කේස් එක දෙන්නේ ඇත්තටම එකපාරක් විතර ගියාම වයිෆ්ලත් එක්ක ගියොත් එන්න වෙන්නේ පැය දෙකකට පස්සේ. තනියම ගියොත් එන්න පුළුවන් ඉක්මනට. ඇත්තටම මේ ඉන්ඩිවිජුවලි කට්ටිය මේ ආවනම් මේ ටට්ටක් ගාලා කාර් එක ගැන බලන්න දෙයක් නැහැ. මාර ආතල් හැබැයි පොඩි බය සීන් එකකුත් තියෙනවා මම වැටුණා. මේ ආතල් හැබැයි. කවුරුත් ගැන බලන්න දෙන්නේ නැත්නම් ටක් ගාලා එකපාරක් දෙපාරක් විතර මේක ඇත්තටම කරන්න පුළුවන් මේකේ. ඔව් ඒ ගෙවන ගන්නට සාධාරණ කරලා යන්න ඕනේ. yes අපි එකපාරක් තමයි මේක කරන්න ඩිසයිඩ් කරේ. ඕකේ ගයිස් ඉතින් කොහොමද අපේ දවස ගෙවුනේ? ඉතින් ඉස්සලාම ටියුබින් ගියා. ඊට පස්සේ අපි ගිහිල්ලි වෙලා පොඩි පික්නික් එකක් දාලා පොඩි ස්විම් එකක් දැම්මා. ඉතින් ඔහොම තමයි කැනඩාවේ අපේ වීකෙන්ඩ් එකේ සාමාන්‍යයෙන් දේවල් වෙන්නේ. ඉතින් ඒ වගේ ඉන්ටරෙස්ටිං vlogs ඔයගලන්ට දිගටම ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරන්න තු බලපු කට්ටිය please subscribe කරන්න. bye අන්න අරගොල්ලෝ යනවා. bye ඉතින් subscribe කරන්න තු බලපු කට්ටිය please subscribe එකක් දාන්න. අපි Instagram එකේ follow කරන එක අපි ඔක්කොම behind the scenes videos ඔක්කොම යන්නේ. එහෙනම් අපි ළඟ vlog එක එනකම් peace out.